දූෂණ සංජානන දර්ශකය කියන්නේ මොකක්ද? ජාත්‍යන්තර ට්‍රාන්ස්පරන්සි ආයතනය විසින් වාර්ෂිකව ප්‍රකාශයට පත් කරනු ලබන දූෂණ සංජානන දර්ශකය රාජ්‍ය අංශයේ දූෂණ මට්ටම් මත පදනම්ව රටවල් ශ්‍රේණිගත කරයි. මෙහිදී 0 සිට 100 දක්වා පරිමාණයෙන් ලකුණු ලබා දෙන අතර ලකුණු 0 අධික දූෂිත රටවල් ලෙසත් ලකුණු 100 ඉතා පිරිසිදු රටවල් ලෙසත් හඳුන්වයි. මෙලෙස වාර්ෂිකව රටවල් 180ක් මෙම දර්ශකය අනුව පෙළගස්වනු ලබයි. අල්ලස රාජ්‍ය මුදල් අවභාවිතය දූෂණ ක්‍රියාවන්ට එරෙහිව ඵලදායව නඩු පැවරීම ප්‍රමාණවත් නෛතික රාමු තොරතුරු වලට ප්‍රවේශය දූෂණ වංචා හෙළිදරව් කරන්නත් මාධ්‍යවේදීන් විමර්ශකයන් සඳහා වන නෛතික ආරක්ෂාව යන ක්‍රියාකාරකම් දූෂණ සංජානන දර්ශකයේ සම්පාදනයේදී පදනම් කරගනු ලැබේ. මෙහිදී සාමාන්‍යයෙන් දූෂණය නිර්වචනය කරන්නේ පෞද්ගලික වාසි සඳහා බාර දුන් බලය අනිසි ලෙස භාවිතා කිරීමක් ලෙසය. අල්ලස් ලබා ගැනීම, හිතවත්කම හෝ ඥාති සංග්‍රහය, පුද්ගලික වාසිය සඳහා මහජන බලය භාවිතා කිරීම. ශ්‍රී ලංකාවේ දූෂණයේ දේශපාලන බලයේ ඉහළ පෙළේ සිට සුළු කාර්ය මණ්ඩල මට්ටම දක්වා සමාජයේ සෑම තරාතිරමකම ප්‍රධාන ගැටලුවක් ලෙස සැලකේ. ජාත්‍යන්තර ට්‍රාන්ස්පරන්සි ආයතනයේ දූෂණ සංජානන වාර්තාවට අනුව 2024 වසරේදී ශ්‍රී ලංකාව ලකුණු 32ක් ලබාගෙන රටවල් 180කින් 121 වන ස්ථානය හිමි කරගෙන ඇත. එමගින් රාජ්‍ය අංශයේ දූෂණය පිළිබඳ ඉහළ මට්ටමක් පෙන්නුම් කරයි. වඩාත් සැලකිලිමත් විය යුතු වන්නේ වසර ගණනාවක් පුරා මෙම ලකුණු ක්‍රමයෙන් පහත වැටීමයි. ඉනම් රාජ්‍ය අංශයේ දූෂණය ඉහළ යෑමයි. දූෂණ සංජානන දර්ශකය වැදගත් වන්නේ දූෂණයේ ආර්ථික වර්ධන වේගය අඩු කරයි. විදේශ ආයෝජනවලට සහ පොදු සේවාවන්ට බලපයි. එය අසමානතාවය වැඩි කරයි, ආයතන දුර්වල කරයි, රජය කෙරෙහි විශ්වාසය අඩු කරයි. අඩු දූෂණ සංජානන දර්ශකයේ දුර්වල වගවීම, දුර්වල පාලනයක් සහ පද්ධතිමය දුර්වලතාවයන් පෙන්නුම් කරයි. අල්ලස පිළිබඳ ගරු ජනාධිපතිතුමා දරන මතය අහගන්නකො කොහොමද කියලා. අල්ලස කොතනක හෝ කෙනෙක් රාජ්‍යයෙන් කෙරෙන්න ඕන කාර්යභාරය වෙනුවෙන් කාර්යභාරය ලබා ගන්න කෙනා යම් ගෙවීමක් කරන්න ඇති වෙන තත්ත්වයක් මේ රටේ ඇති නොකළ යුතුයි. ඔහුට වැටුපක් ගෙවනවා. එම පුරවැසියන් ගෙවලා තියෙන බදු වලින් ඔහුට වැටුපක් ගෙවනවා. හැබැයි වැඩේ කරගන්න ආපුවාම යගෙන් ගාණක් ගන්න බෑ. එයාට ගාණ දීලා තියෙන ආණ්ඩුව. ඒ නිසා කොතනක හෝ අපි කිව්ව හැමදාමත් මේ රටේ අල්ලස අපේ රටේ අල්ලස රාජ්‍ය සේවා අකර්මණ්‍ය කරනවා. මේ අල්ලස විසින් අපේ ආර්ථික වර්ධනයට බාධා කරනවා. අල්ලස විසින් ඒ වෙලාවේ කළ යුතු ව්‍යාපෘති ආපහු යනවා. අල්ලස විසින් නොකළ යුතු ව්‍යාපෘති සිද්ධ වෙනවා. අල්ලස කියන්නේ ආර්ථික අපරාධයක්. 2024 වර්ෂයේ දූෂණ සංජානන දර්ශකයට අනුව අඩු දූෂිත රටවල් 10 වන්නේ පිළිවෙලින් ඩෙන්මාර්කය ලකුණු 90, ෆින්ලන්තය ලකුණු 88, සිංගප්පූරුව ලකුණු 84, නවසීලන්තය ලකුණු 83, ලක්සම්බර්ග් ලකුණු 81, නෝර්වේ ලකුණු 81, ස්විට්සර්ලන්තය ලකුණු 81, ස්වීඩනය ලකුණු 80, නෙදර්ලන්තය ලකුණු 78, ඕස්ට්‍රේලියාව ලකුණු 77. බලමු වඩාත්ම දූෂිත රටවල් 10 මොනවද කියලා. දකුණු සුඩානය ලකුණු 8, සෝමාලියාව ලකුණු 9, වෙනිසියලාව ලකුණු 10, සිරියාව ලකුණු 12, ඉක්වටෝරියන් ගිනියාව ලකුණු 13, ඉරිත්‍රියාව ලකුණු 13, ලිබියාව ලකුණු 13. යේමනයේ ලකුණු 13, නිකරගුවාව ලකුණු 14, සුඩානය ලකුණු 15. ශ්‍රී ලංකාවේ ලකුණු ප්‍රමාණය ආසියා පැසිෆික් කලාපීය සාමාන්‍ය ලකුණු 44ට වඩා අඩය. එයින් අදහස් වන්නේ විනිවිදභාවය සහ පාලනය අතින් අසල්වැසි රටවල් බොහොමයකට වඩා අප පසුගාමී බවයි. දූෂණයට විසඳුම් සෙවීම සඳහා ශක්තිමත් දූෂණ විරෝධී ප්‍රතිපත්ති බලාත්මක කිරීම අවශ්‍ය වේ.
ආයතන ශක්තිමත් කිරීම ස්වාධීන අධිකරණය සහ නීතිය බලාත්මක කිරීම. විනිවිදභාවය වැඩි දියුණු කිරීම මහජන පරීක්ෂාව සඳහා රජයේ දත්ත නිකුත් කිරීම. වගවීම වැඩි දියුණු කිරීම නවනීති රීති රෙගුලාසි හඳුන්වාදීම. පුරවැසි සහභාගීත්වයේ දිරිමත් කිරීම දූෂණය ආරක්ෂිතව වාර්තා කිරීමට මිනිසුන්ට ඉඩදීම. එවැනි ක්‍රියාමාර්ග තුළින් දූෂණයට එරෙහිව ක්‍රියාශීලීව සටන් කර 2025 වසර තුළදී ආසියා පැසිෆික් කලාපීය සාමාන්‍ය දූෂණ සංජානන දර්ශකය ලකුණු 44 පසු කරමු. ඒ සඳහා අප සියලු දෙනාම දායක වෙමු. ස්තුති. නැවත හමුවෙමු.